සුබ දවසක් හැම දෙනාටම. මම සුමිත් පෙරේරා. මම අදත් සින්දුවක් දානවා. මේක මම අවුරුද්දකට විතර කලින් ලියපු සින්දුවක්. මම මේ සින්දුවට නමක් දැම්මා පටාචාරාට මාරයා මගදී මුණ ගැසීම. ඇත්තට පටාචාරාට වෙන්න තියෙන සියල්ලම සිදු වුණාට පස්සේ පිස්සුවෙන් වගේ දිවගෙන ගිය බුදුන් වහන්සේ හම්බෙලා බුදුන් වහන්සේගෙන් මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන දේ තේරුම් අරන් මේ උපාද තිති භංග කියන විශ්වයට සාධාරණ ධර්මතාවයේ තේරුම් අරන් දුකින් මිදෙන මාර්ගය තේරුම් අරන් රහත් වීම දක්වාම ගමන් කළා. ඉතින් ඒ බුදුහාමුදුරුවෝ හම්බුණ නිසා බැරි වෙලා හරි බුදුහාමුදුරුවෝ වෙනුවට මගදී මාරයා වෙනත් ස්වරූපයකින්, ඒ කියන්නේ පැරණි පෙම්වතෙක්ගේ ස්වරූපයෙන් පැමුණිනොත් මාරයා මොනවා කියයිද කියන එක තමයි මම මේකෙන් ලියන්න උත්සාහ කරේ. මේක බුද්ධ ධර්මයට එරෙහි දෙයක් නෙමෙයි. මේක තමයි මාරයාගේ වැඩසටහන. මාරයා හැම වෙලාවෙම උත්සාහ කරන්නේ බුදුන් වහන්සේ පරදවීමට. බුදුන් වහන්සේ දේශනා කරන මගට එරෙහි වෙනත් පැත්තක් තමයි මාරයා හැම වෙලාවෙම යෝජනා කරන්නේ. මෙහෙමයි. පිටුපා ගියත් මදිවීමා බැන්ද පෙම. දිව යන විට හැඩයි තවමත් පෙරසේම. හිටියත් පලක් නැහැ මහමුනි හමුවීම. පටාචාර නංගියේ හිටපන් නොහොම. උකුසු වෙසින් ඇවිදින් දැහැගෙන යන්න. ගඟුලට නොවේයි සයුරටවත් බිලි නොවෙන. බුදු බව වගේද සක්විති රජ වී ඉන්න. සුරතල් පුතෙක් ආසද යලි නලවන්න. ගියදේ පලක් නෑ යලි සුසු මන් යදින. විසඳුම නොවෙයි මහමුනි දෙසනා නිවන. සසර සරණ තුරු වටයක් කැරකෙන්න. ළඟට වරෙන් මොහොතක් මට සිපගන්න. දැන් මේක මේ මගේ අදහසක් නෙමෙයි. මාරයා පටාචාරගේ හිටපු කලින් පෙම්වතෙක් හිටියා කියලා මම උපකල්පනය කරගෙන ඒ පෙම්වතාට මාරයා ආරූඪ වෙලා ඇවිල්ලා මේ නිවන් දකින්න යන බුදුන් වහන්සේ සොයාගෙන යන ගමන වළක්වන්නව මාරයා විසින් පටාචාරයට අටවන උගුලක් තමයි මම මේකෙන් විස්තර කරන්නේ. ඔබ ඉස්සර වගේ මහැඩයි දුවගෙන යනකොට පොඩ්ඩක් හිතපන්. බුදුහාමුදුරුවෝ හම්බෙලා වැඩක් නැහැ. මාට උඹ එක්ක කතා කරන්න දෙයක් තියෙනවා. පොඩ්ඩක් නැවතියන් පටාචාර නංගී කියලා ගමේ හිටපු පරණ පෙම්වතෙක් පටාචාරයට කියනවා. ඊට පස්සේ කියන මේ උගුස්සෝ ඇවිල්ලා ගෙනියන්න. හරි ගඟට වැහැල්ලා නෙමේ මුහුදටවත් බිලි වෙන්නේ නැති. හරි බුදු වෙනවා වගේද සක්විති රජ කෙනෙක් වෙලා ඉන්න සුරතල් පුතෙක් හදන්න එහෙම ආසාවක් නැද්ද කියලා අයුතු යෝජනාවක් මාරයා විසින් කරනවා. ඒ කියන්නේ මේ සංසාර චක්‍රයට නැවතත් පටාචාරව ඇදලා අරගෙන නැවතත් දුක දෙන්න. මොකද මාරයාගේ එකම බලාපොරොත්තුව මේ පවතින සංසාර චක්‍රය ගමන් කරවලා දුක දීලා විනාශ කර. ඒ කියන්නේ උපාද තිති භංග කියන අවස්ථාවට පත් කරන එක තමයි මාරයාගේ ඩියුටි එක. බුදුන් වහන්සේගේ ඩියුටි එක තමයි, උන්වහන්සේගේ ක්‍රියාවලිය තමයි මේ පැවැත්ම සහ නැවැත්ම. මේ විශ්ව ධාතුව තුල තියෙන පැවැතීම සහ නැවතීම. ඒතර මේ පවතින දුක්ඛිත සංසාර චක්‍රය නවත්ත ගන්න හැටි තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. ඒක තමයි උන්වහන්සේගේ කාර්යභාරය. ඒකට තමයි බුදු කෙනෙක් අවුරුදු කල්පාන්තයකින් බිහි වෙන්නේ. ඒතර මාරයා නැවත කියන අන්තිමට ගියදේ පලක් නෑ යලි සුසු මන් යදින. විසඳුම නොවේයි මහමුනි දෙසනා නිවන. සසර සරණ තුරු වටයක් කැරකෙන්න. ඒ කියන්නේ මේ ගියදේ ගියාවේ හස්බන්ඩ් මැරුණා, මිනිහා මැරුණා, අම්මා තාත්තා මැරුණා, දරුවෝ මැරුණා. ඒවා කමක් නෑ. ඒවා වෙනවා. හරිද? ඔබ කැමතිද මා එක්ක නැවත එකතු වෙන්න? එකතු වෙලා ඔය බුදුහාමුදුරුවෝ කියන කතා නෙමෙයි මම කියන දේ අහපන්. හරිද? මම ඔබේ පැරණි පෙම්වතා මං කියන දේ අහපන්. බුදුහාමුදුරුවන්ගේ නිවනෙන් වැඩක් වෙන්නේ නෑ. හරිද? එතකොට සසර සරණ තුරු වටයක් කැරකෙන්න. ළඟට වරෙන් මොහොතක් මට සිපගන්න. නැවතත් අර ආස්වාදය කියන එක පටාචාරයට බලෙන් පෙන්නලා නැවතත් මේ ජීවිතය පිළිබඳ ආශාවක් ඇති කරලා මේ සංසාර චක්‍රයට ඇදලා ගන්න තමයි මාරයා පැරණි පෙම්වතාගේ වෙස්යෙන් එන්නේ. ඇවිල්ලා කියනවා සසර සරණ තුරු වටයක් කැරකෙන්න. ළඟට වරෙන් මොහොතක් මට සිපගන්න. මේක මේ මගේ අදහසක් නෙමෙයි. මේක මාරයාට බුදුන්ට එරෙහිව පටාචාරාව නොමග යැවීමේ අරමුණින් මාරයා පැරණි පෙම්වතෙක්ගේ වේශයෙන් ඇවිල්ලා මාරයා නැවතත් පටාචාරාට කරන යෝජනාවක් තමයි මම මේක නිර්මාණයක් විදිහට ඉදිරිපත් කළේ. ඒ මිසක් බුද්ධ ධර්මයට කිසිම අගෞරවයක් කිරීම නෙමෙයි. බුද්ධ ධර්මය තමයි මම ඉහළින්ම පිළිගන්නේ. හින්දා කවුරු වැරදි විදිහට තේරුම් ගන්න එපා. අපි ඊළඟ සින්දුවට හමු වෙමු. බොහොම ස්තුතියි හැම දිනකටම. Thank you very much.